ගොඩක් අය මම දැක්කා මගේ නම්බර් එකක් කන්ටැක්ට් නම්බර් එකක් ඉදලා තියෙන. ඒ වගේම පුද්ගලිකව කේන්ද්‍ර පත්‍ර පරීක්ෂා කරගන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඒකට මට මෙන්න මේකෙන් උත්තරයක් දෙන්න. විශේෂයෙන්ම කියන්න ඕන මම පුද්ගලිකව කේන්ද්‍ර පත්‍ර පරීක්ෂාවක් කරන්නේ නැහැ. හැදිලම කියන්න ඕන. කිසිම මුදලක් අරගෙන මම කේන්ද්‍ර පත්‍ර පරීක්ෂාවක් කරන්නේ නැහැ. සහ මම කියලා ඉවර වෙලා හරි කවුරු හෝ මුදල් අය කිරීමක් කරනවා නම් හොවෙන්න එපා. ඒ මම නෙවෙයි. මම මේ විශ්ව රේඛා නාලිකාව මේ YouTube නාලිකාව ඒ වගේම Facebook පිටුවක් තියෙන විශ්ව රේඛා Facebook පිටුව සහ අපේ TikTok එකක් තියෙනවා විශ්ව රේඛා. ඉතින් මට කියන්න තියෙන්නේ ඕගොල්ලෝගේ කේන්ද්‍ර පත්‍ර පරීක්ෂාව පුද්ගලිකව මහරහ කරගන්න මුදලට මම මේ වගේ දේවල් කරන්නේ නැහැ. නමුත් මතක තියාගන්න ඔයාලට මම ඔය Facebook පිටුව ඕපන් කරලා දීලා තියෙනවා. ඔයාලගේ අදහස් දක්වන්න වගේ ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා. ඔයාලගේ ජීවිතයේ දිනදා ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් වලට ඔයාලට විසඳුමක් හොයාගන්න පහසු කරන්න තමයි මම ඒක කරලා දෙන්නේ. ඔයාලට මං හරහා ඔයගොල්ලොන්ට යමක් දැනගන්න තියෙනවා නම් ඒ දේවල් ඔයාලට දැනගන්න පුළුවන්. ඔයාලට තියෙන රාහු අපල සෙනසුරු අපල ඇතුළුව ඔයාලට තියෙන විශේෂ ග්‍රහ අපල සම්බන්ධව ඔයාලට විසඳුමක් මේ හරහා ඔබට තියෙන ප්‍රශ්න වලට විසඳුමක් ලබා ගන්න පුළුවන්. වත්පිළිවෙත් සම්බන්ධව මම අනිවාර්යයෙන්ම ඔබට උදව් කරනවා කර යුතු දේවල් සම්බන්ධ. ඔයාලට තියෙන මේ හා සම්බන්ධ ඕන ප්‍රශ්නයකට මම ඔයාලට උත්තර දෙනවා. ඕදි පූජා දෙවියන් වෙනුවෙන් කරන දේව පූජා වර්ග ඔයාලා මේ දේවල් වලින් නියම ප්‍රතිඵල ලබා ගන්න ඕන කොයි ආකාරද ඒ සම්බන්ධ ඕනම දෙයක් මම අනිවාර්යෙන් ඔයගොල්ලෝ වෙනුවෙන් කියලා දෙනවා. මට ඉඩක් ලැබෙන වෙලාවට මට කාට විවෘතව ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයකට මම අනිවාර්යෙන් Facebook පිටුව විවෘතයි. ඔයාලා ඕන වෙලාවක මැසේජ් කරන්න. ඔයාලගේ මැසේජ් වලට අනිවාර්යෙන් හැකි අයුරින් උත්තර දෙනවා. හොඳේ. ගොඩාරයක් එනවනේ. මට හැකි අයුරින් අනිවාර්යෙන් පිළිතුරු දෙනවා. ඊළඟ කාරණේ මෙතෙන්දී ඔයාලට මොනවා හරි දැනගන්න ඕන නම් ඒ දැනගන්න අවශ්‍ය කාරණාව සහ ඔයාලගේ උපන් වෙලාව, උපන් දිනය, උපන් ස්ථාන ඒවා මට දාලා තියන්න. එතකොට තමයි මට සමහර අය මම දැක්කා YouTube එකේ ඇතුලේ අපේ වීඩියෝ ඇතුලේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලගේ උපන් වෙලාව විස්තර ටික දාලා ඉවරලා ඔයාගේ අනාගතය ගැන දැනගන්න ඕන කියලා. එහෙම බලන්න බැහැ මට. මොකද ඒකට හේතුව තමයි මම දන්නේ ඔයා අනාගතය සම්බන්ධව කියලා අදහස් කරන්නේ මොකක්ද කියන එක. ඒ කියන්නේ වගේ අධ්‍යාපනික පැත්තක්ද වගේ කියන්නේ මොනම වගේ පැත්තක්ද වගේ රැකියාව පැත්තද ව්‍යාපාර සම්බන්ධව දැනගන්න ඕනද? මට ඔයාට අත්‍යවශ්‍යම කාරණාව කිව්වොත් මට මෙන්න මේ කාල සීමාවගේ ව්‍යාපාර කඩාවැටලා මේ ව්‍යාපාර ටික සාර්ථක කරගන්න මොකක්ද මෙන්න මේ වගේ කාල සීමාවක මම ගත වෙන්නේ කියලා කිව්වොත් අන්න ඒ වගේ ඔයාලා ප්‍රශ්නේ කෙලින්ම ඍජුව ඉදිරිපත් කරවති මට පුළුවන් ඇයි එහෙම වෙන්නේ කියලා බලලා ඒකට කළ යුතු පිළිවෙත් ටික මට ඔයාට කියා දෙන්න. ඒ වගේම යම්කිසි වත් කොටසක් තියෙනවා නම් වත් පිළිවෙත් කියන්නේ ඒකනේ. යම්කිසි වත් කොටසක් තියෙනවා ඒව කරන්න ඕන ආකාරයත් මම ඔයාලට වෙන වෙනම පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඔන්න ඔය දේ මූලිකව මතක තියාගන්න. මට මැසේජ් එකක් එවනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට කාරණාව සම්බන්ධ කරලා ඒ විස්තර ටික දාලා එවන්න. ඒක මතක තියාගන්න. ඊළඟ කාරණාව විශේෂ දෙයක් තමයි ඊළඟ එකකට කියන්න තියෙන්නේ. ඒ තමයි පුතේ ඔයාලට බලාපොල විස්තර ඉදිරිපත් කරනකොට මම වත් පිළිවෙත් කොටසක් කියනවානේ. ඔයාලා මේක කරන අයට මම ගොඩක් හදවතින්ම ගරු කරනවා. හැබැයි මම හිතනවා ගොඩක් අය මේක කරන්නේ නැහැ කියලා. අන්න එතන තමයි ගැටලුව. දැන් මම ඔයාලට සතිපලාපලයක් ඇතුලේ දේවල් කියද්දී ඔයාලට සතියට කරගන්න බැරි නම් ඉදිරියට මම මාසේ පලාපලයක් ගෙනල්ලා දෙන්නම් ඔයාලට. ඒතර මේ මාසය ඇතුළත ඔයාලට තියෙන දේවල් වලට අවශ්‍ය කරන ඒ කර යුතු දේවල් වත් පිළිවෙත් ටික ඔයාලා කරන්නකෝ. එතකොට ඔයාලගේ ජීවිතය ඇත්තටම වෙනස්. මතක තියාගන්න ඔයාලට මේ සතිය හොඳද මේ මාසෙ හොඳයිද කියලා දැනගන්නවා වගේම ඔයාලට යම්කිසි අසුබ අගුණ කියන්නේ අඳුරු කාල සීමාවක් ගත කරනවා නම් ඒකට පුතේ වත් පිළිවෙත් කරන්න ඕන. මතක තියාගන්න එක. එතකොට මේ වත් පිළිවෙත් කරනකොට ඔයාලා විසින්ම තමන් විසින් කරගන්න ඕන. තමන් විසින් කරන්න ඕන. ඒ දේවල් දැන් විදේශ රටවල් වල ඉන්න අයට බෑ. නමුත් ඒ අයට පුළුවන් ඔයාලගේ මව් දෙමව්පියෝ හරහා මේ දේවල් කරගන්න. අන්න එහෙම කරගන්නකොට තමයි ඔයාලගේ ජීවිතේ වෙනස් වෙන්න ගන්නේ. පැහැදිලිනේ? ඒතකොට ඔයාලගේ ළමයට උනත් ඕගොල්ලොන්ට උනත් ඔයාලට සෙන්සුරු යම්කිසි බලපෑමක් තියෙනවා නම් ඒ සෙන්සුරු වෙනුවෙන් වත් පිළිවෙත් කරන්න ඕන. ඊළඟ කාරණය තමයි පුතේ දුවේ මේ සෙනසුරු අපල වලට වත් පිළිවෙත් කරන බෝධි පූජා කියලා සෙනසුරට බෝධි පූජා තියෙන ආකාරයයි ගුරුට බෝධි පූජා තියෙන ආකාරය කියන්නේ දෙකක්. හරිද? එතකොට තව රවිට අනිත් ග්‍රහයන් මේ ග්‍රහයන් අනුව මේ විධි ක්‍රම වෙනස්.
ඒ කියන්නේ මේ අතීතයේ ඒ ආකාර බෝධි පූජාමය නෙමෙයි මේවට කියන්නේ ග්‍රහශාන්ති කර්ම කියලා තමයි ගොඩක් ඒක අතීතයේ සඳහන් කරලා තියෙන්නේ. ඒතකොට දැන් මේ දේවල් කරන්නේ අපූජනීය ස්ථානවල. ඉතින් දැන් බෝධීන් වහන්සේ මූලික කරගෙන කරන තැන නිසා දැන් බෝධීන් වහන්සේ ඉදිරිපිට චෛත්‍ය රාජානන් වහන්සේ කෙනෙක් ඉදිරිපිටත් කරන්න පුළුවන් මේ දේවල්. ඉතින් මෙහෙම කරද්දී මතක තියාගන්න මේ වගේ ලොකු ශක්තියක් මේ හරහා වැඩ කරනවා. ඒ වගේම මතක තියාගන්න ඕන ඕගොල්ලෝ මේ බෝධි පූජා පින්කම් තියද්දී මේ ශාන්ති කර්ම මේ දේවල් මේ පූජන ස්ථානවල කරද්දී ඒ කාන්තේම ඕගොල්ලෝ මේ අනිවාර්යයෙන්ම මේ ඔබ රැස් කරන පුණ්‍ය ශක්තිය මළගේ ඥාතිකාරකයන්ට අනුමෝදන් වෙන්න යාලට අනුමෝදන්. එතකොට ඒක විශේෂ දෙයක්. ඊළඟ කාරණේ තමයි ඔය ඉෂ්ට දේවතාවරු ඔගොල්ලෝගේ දෙවි දේවතාවරු ඉෂ්ට දේවතාවරු ආරක්ෂක දේවතාවරු මේ අයට මේ පින් අනුමෝදන් කරන්න ඕන. ඒ අනුමෝදන් කරන පුණ්‍ය ශක්තියේ ප්‍රතිවිපාකයක් විදිහට වාගේ ජීවිතය සුවපත් වෙනවා. ඔබට තිබෙනා වූ බාධක කරදර දුරු වෙනවා. උදාහරණයක් විදිහට අපි කියමු දැන් Hindu අයත් අදහනවා සිංහල බෞද්ධ අයත් අදහනවා. දැන් මේ ඊතරත් කාරණාවක් තියෙනවා. දෙවිවරුන්ට උතුම් දේවත්වයේ ඉන්න අපිට වඩා ඉහළ තලවල ඉන්න අයට භාෂා ප්‍රශ්නයක් නැහැ. ඒක තේරුම් ගන්න. ඒතකොට යාළ සිංහල අයට පිට වෙනවා වගේ දෙමළ අයටද මුස්ලිම් එහෙම එකක් නැහැ. ඔයාලගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව කරා මේ ප්‍රාර්ථනාවට එය ප්‍රතිචාර දක්වනවා. ඒතකොට යාළගේ ආශිර්වාද ඔබට ලැබෙනවා. ඒ වගේ තමයි. දැන් බෞද්ධය වුණත් ගණපති දෙවියන්ට තුම් ගණ දෙවියන්ට ඔබ පූජා පවත්වනවා නම් පූජා පහර පවත්වනවා නම් ආරක්ෂාව ඉල්ලනවා නම් විශේෂයෙන්ම රාහු අපල තියෙන කාල සීමාව මේවා අපේ ජීවිතත් වෙනස් වෙලා තියෙන ඉඳ තමයි මේ කියන්නේ. රාහු අපල තියෙනකොට රාහුගේ අපල පද්‍රව තියෙන කාල සීමාවට ඝන දෙවියන්ගෙන් පිහිටෙල්ල. ඒක ස්ථීර වශයෙන්ම ඔබට ලැබෙන දේ. ස්ථීර වශයෙන්ම ලැබෙන. එතකොට එහෙම නැත්නම් පාර්වතී මෑණියෝ. එතකොට දුර්ගා මෑණියෝ කියලා කියන්න පුළුවන්. පාර්වතී මෑණියෝ කියලා එහෙම කාලි මෑණියෝ කියන්න පුළුවන්. එතකොට ගොඩ සමහරක් අය අපේ විශ්ව මාතාව කියලා කියන එයාගේ. එතකොට මෙයාගේ ආශිර්වාද ඔබට ගන්න පුළුවන්. එතකොට පාර්වතී මෑණියෝ. ඒ වගේ ශිව දෙවියන්ගේ ආශිර්වාද. ඉතින් මේ ආකාර දැන් ඔය සෙනසුරු අපල ගෙවන කට්ටිය. අනිවාර්යයෙන් විෂ්ණු දෙවියන්ගේ පිහිට වගේම ශිව දෙවියන් වහන්සේගේ පිහිට ලැබෙනවා. ආශිර්වාද ලබා ගන්න පුළුවන්. ඉතින් මම නිකන් උදාහරණයකට මේ දේවල් කිව්වේ සිහිපත් කරේ. එදිනෙදා ජීවිතයේදී වැඩ කටයුතු අතරේ ඔයාලටගේ ජීවිතය අවුල් නම් මම මේ කතා කරන්නේ අවුල් අයට. දැන් මේ කමෙන්ට් කරන අය සහ මැසේජ් කරන අය දැන් කමෙන්ට් කරලා අහන ගොඩක් අයට මම මේ කියන්නේ ඔයාලා කේන්දරේ නොබැලුවත් ඔයාලගේ උප්පත්ති කේන්දරේ පිහිටීම ගහ පිහිටීම ගැන ඕගොල්ලෝ පුද්ගලිකව පරීක්ෂා නොකරත් කමක් නැහැ. ඔබට හැකියාවක් තියෙනවා නම් අඩුම සතියකට එක සැරයක් හරි බෝධි පූජා පින්කමක් කුසල් වැඩෙන විදියට පුණ්‍ය ශක්තිය මතුවෙන විදියට ඔබගේ පෙර සසර ගමනේ භව ගමනේ ඔබ රැස් කරා වූ පුණ්‍ය ශක්තිය ඉස්මතු වෙන ආකාරයෙන් පින්කමක් සංවිධානය කළා බුදුන් වහන්සේ බෝධීන් වහන්සේ ආරම්භ කළා ඒ බුදු පූජා සත්කාර කරනවා වගේම හින්දු අය ඔබගේ කතෝලික මේ ಜಾති බෙදයක් නැහැ ඔබ ඔබේ ආගම අනුකූල වත් පිළිවෙත් කළේ ඒ රැස් කරන්නා වූ පුණ්‍ය ශක්තිය මේ ඉෂ්ට දේවතාවරු මේ ඔබව රකින්න ඒ අයට ආශිර්වාද ගන්න යාළගේ රැකවරණය ගන්න මේ අයට අනුමෝදන් කරනවා. ඉතින් මේ හරහා ඔබේ ජීවිතේ ගොඩාක් සුවපත් කරගන්න, සැපවත් කරගන්න, වාසනාවක් ඇති කරගන්න ඔබට හැකියාව. මෙතන තමයි ඔයාලට මගේ අරන තැන. ඔයාලා පලාපල අහනවා. මම මේක හොඳටම දන්නවා. ඔයාලා පලාපල අහනවා. ඔයාලට සුබද අසුබද කියලා දැනගන්න. අසුබ වුණොත් ඔන්න මූණ හොඳ නැහැ. කවදාවත් මට හොඳ නැහැ. ගොඩක් අය කියනවා හැමදාම මට නරකමයි කියන්නේ. හොඳක් ඇත්තෙම නැහැ. මේ ජීවිතේ ඇති වෙලා තියෙන එපා වෙලා තියෙන. එහෙම එපා. මේ ලෝකේ කොතනකවත් ජීවිතේ සරල නෑ. මේ ලෝකේ කොහෙවත් තැනක ජීවිතේ සරල නෑ. මේ ජීවිතේ කොතනකවත් සාධාරණ නෑ. මේ භවය ඇතුලේ කොතනකවත් සාධාරණ කියලා තැනක් අපිට නෑ. අපිට මේ පැවැත්ම ඇතුලේ තමයි ඇත්තටම අපිට මේ සටනක් කරලා තමයි මේ ජීවිත ගමන භව ගමන ඉස්සරහට යන්න තියෙන්නේ. ඒකේ ඇතුලේ කොතනකවත් අපිට සාධාරණයි කියලා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක තමයි ඇත්ත. එතකොට අපි යන ගමන ඇතුලේදී අපේ ගමන අපි හරියාකාරව සකස් කරගෙන ඒ එන පීඩාවල් වේදනාවල් දුක් මුසු දේවල් දරා ගන්නමින් ශක්තිමත් වෙමින් ඒවට අපි නගා සිට ගනිමින් අපි කෙලින් වෙලා ඉදිරියට යන එක තමයි ජීවිතය කියන්නේ. එතකොට දැන් මේ හරහා ග්‍රහ ශාන්ති කර්ම අපි මේ ග්‍රහ පීඩා එන මේ චිත්ත පීඩා මානසික පීඩා රෝග පීඩා කායික පීඩා කියන දේවල් පුතේ ඔයාලගේ ජීවිතේ එනකොට ඇයි මේ මළගී ඥාතිකාරකයන්ට පින් අනුමෝදන් කරන්න කියන්නේ? එතකොට දෙවියන්ට පින් අනුමෝදන් කරන්න කියන්නේ මේකට හේතු තියෙන මේවට ජාතියක් ආගමක් මේ කුලයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මේකට හේතුව මේකයි.
ඔබට පෙරලා අනිත් පැත්තට ඔබට දැන් දෙවි දෝෂ අන්ධකාර කියන දේවල් වෙන්න පුළුවන්. ඒතොර ඒ දෙවි දෝෂ අන්ධකාර දුරු වෙනවා මේ දේවල් කරන. ඊළඟට ඕගොල්ලොන්ට අඳුරු බලවේග, ඕගොල්ලෝ නොහිතන් නැති බලවේග. පෙර ආත්ම භවයන් වල අපේ අකුසල් කර්ම ශක්තිය නිසා ඔබ යටින් වෙච්ච වැරදි අඩුපාඩු නිසා නොයෙකුත් දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඔබ යටින් වෙච්ච අඩුපාඩු ඕන තරම් මේ සසර ගමන භව ගමන තියෙනවා. ඔබ යටින් කොයිතරම්නම් මිනිස්සු මැරිලා ඇද්ද? සතුන් මැරිලා ඇද්ද? ඒ වගේ ප්‍රතිවිපාක කොයිතරම් ඇද්ද? ඔබේ ජීවිතේ භව ගමන ඇතුලේ කොයිතරම් වැරදි වෙලා ඇද්ද? කී දෙනෙකුට බොරු කියලා ඇද්ද? කී දෙනෙක් වංචා කළා ඇද්ද? මේ භවයේ ඔබ එහෙම නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ ආතින් පෙර සංසාර ගමන පුරා කොයිතරම් වැරදි සිත් වෙලා ඇද්ද? මේ දේවල් අකුසල් ශක්තිය මේ විශ්වයේ තියෙනවා පුතේ. ඒ දේවල් නැති වෙලා නැහැ. ඒ දේවල් තියෙනවා. ඔබ වටා මේ ග්‍රහ වලල්ල ඇතුළේ මේ දේවල් මේ හොඳ නරක කියන දේවල් සියල්ලම අප වටා තියෙනවා. අපේ තියෙන මේ වෙලාවේ තියෙන පුණ්‍ය විපාක ශක්තියක හේතුවක් සකස් වෙලා හේතුක සංස්කාර සකස් වෙලා මේ මොහොත අපි යහපත් විදිහට ගත කරා අපිට කොයි මොහොතේ මේ දේවල් ඵල දෙයිද කොයි මොහොතේ මේ ඉස්මතු වේද කියන අපි දන්නේ නැහැ. අපේ ජීවිතේ අමාරු කාල අඳුරු කාල යුග පහු කරනකොට අපිට මේ නොපෙනෙන දෙවි දේවතාවරුන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ඒ වගේම අර යුතුයකම් කොටස ඇතුළේ. එතකොට ඥාති බලය අතිදල බුදු පියාණන් වහන්සේ පවා කියන ඥාති බලය අතිද බලය බුබ්බ බේත බලය ඔබම කියන්නේ අර ඒ වගේ එයාකාර මේ අය අපේ යුතුයකම් කොටස. පෙර සංසාරගත වර්ග පරම්පරාගත මිය පරලෝකයේ මළගි ඥාතිකාරක අනන්ත අප්‍රමාණ ඉන්නවා. ඔයගේ මව වෙච්ච නැති කෙනෙක් නැහැ, පියා වෙච්ච නැති කෙනෙක් නැහැ කියලා බුදුවරු කියනවානේ. මේ දේ අවබෝධ කරගන්න. දැන් අපිට ඒ දේවල් මතකත් නැහැ. එහෙම වුණාද නැද්ද කවුද කියනවා. යම් පිනක් රැස් කරනකොට අපි දෙයක් කරනකොට ඒවයි රැස් වෙන කුසල ශක්තිය මේ සසර ගමනේ ඔයාට අනන්තවත් අම්මා වෙච්ච මව වෙච්ච පියා වෙච්ච මේ සහෝදර සහෝදරය වෙච්ච භව ගමනේ අඳුරු තැන්වල ඉන්න පුළුවන්. මේ අය ඔයා දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ අයට මේ පින්පෙත් අනුමෝදන් කරනකොට ඒ අයගේ ආශිර්වාදෙත් සෝභා දහමේ ආශිර්වාදය ලැබෙනවා. ඒක කියන්නේ එතකොට සතුන්ට පාරවල් වල ඔය පාරවල් වල ඉන්න අසරණ වෙලා ඉන්න සතුන්ට කන්න බොන්න දෙන්න වතුර ටිකක් දෙන්න. ඒ ගිලෙන පක්ෂීන්ට කෑම දෙන්න කියන්නේ ජලජ ජීවීන්ට මාළුන්ට එහෙම ආහාර වේල දෙන්න මේවා හරහා අප්‍රමාණ කුසල රැස් වෙනවා ඔබේ ජීවිතේට. ඔබගේ ජීවිතේ බුදුමාකාර විදිහට වෙනස් වෙන්න ගන්නවා. මෙහෙම වෙච්ච ඕන තරම් අය අපේ ජීවිතවල අපි දකිනවා. ඉතින් ඒ නිසා කියන්නේ මේ ඔය සති පලාපලයක් ඇතුලේ පවා අපි මාස පලාපලයක් ඇතුලේ පවා මම නෙවෙයි මේ YouTube එකේ ඔය ජ්‍යොතිෂ්‍ය පැත්ත කරන අය කොයි තරම්නම් ඕගොල්ලොන්ට මේ හැම පලාපලයක් ඇතුළේම අවසානයේ ඒගොල්ලෝ කියනෝනේ මේ වත්පිළිවෙත් කරන්න මේ දේවල් කරන්න මේවෙන් ඔබේ ජීවිතය වෙනස් වෙනවා. ඒක ඒ විදිහටම වෙනවා. මතක තියාගන්න. ඒක අමතක කරන්න එපා. හැබැයි ඔබ අතින් මේ දේවල් මගේ ඇරෙන්න පුළුවන්. ඉතින් හැමෝටම හැම විදිහටම කරන්න බැරි වෙයි. ඔබට හැකි අයුරින් කරන්න පුරුදු වෙන්න මේ දේවල්. අනිත් දේ තමයි විශේෂම දේ ඔබට අමාරු කාලසීම. ඔබට අමාරු කාලසීමාවල සෙනසුරුගේ අපල කාර්ය තත්ත්වය පීඩාව දැඩිව දැනෙන කාලසීම රාහුගෙන් කොතුරු වෙලා අඳුරු වෙලා ඔබේ ජීවිතේ දැඩිව පීඩා විඳින කාලසීමාවල් ඇතුලේ ඔබගේ රැකියාවල් නැති වෙනවා නම් ඔබගේ ව්‍යාපාර කඩන් වැටෙනවා නම් ඔබට මොනවා හරි වෙනවනේ ඔබේ ජීවිතේ. ඔබ ආදරය කරපු කෙනා ඔබ අත්හැරලා යනකොට ඔබෙන් වෙන් වෙලා ඈත් වෙලා යනකොට එහෙම නැත්නම් මේ සියලුම පැතිවලින් ඔබේ ජීවිතේ යම්කිසි ඔබට දැනෙනවා නම් මේ කාල සීමාව මට හරි අමාරුයි කියලා ඔබ යන මාර්ගය වෙනස් කරන්න. ඔබට තේරෙන්න ඕන බුද්ධිය තියෙන්න ඕන. මේ යන විදිය හොඳ නෑ මගේ ජීවිතේ. මම මෙතන පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන. මම කරන හැම දෙයක්ම අසාර්ථකයි. මම හැම තැනින්ම ප්‍රතික්ෂේප වෙනවා. මේක සාර්ථක වෙන්නේ. අන්නේ ඒ තැන්දී අඩුම ඔබට ඒ දේ අවබෝධ වෙන තැන්දී දකින්න තැන්දී ඔබේ ජීවිතේ මෙන්න මේ කාලවකවානුව ඇතුලේ ඔයාගේ ජීවිත ගමන ටිකක් වෙනස් කරගන්න. පන්සලට යන්න, බෝධින් වහන්සේ කෙනෙක් ළඟට යන්න, බෝධින් වහන්සේව අමදින්න, කොළ අපවිත්‍ර දේව මම මේ බෞද්ධය මූලික කරගෙන කියන්නේ ඔබ සෙසු අය අනිත් ඔබගේ ආගම අනුකූලව මේ දේවල් සකස් කරගන්න. එතකොට මම මේ මූලික දේ කියන්නේ බෞද්ධය මූලික කරගෙන කියන්නේ. එතකොට මෙතෙන්දී ඕගොල්ලෝ මේ බෝධියට යන්න, පන්සලට යන්න, මේ දේවල් මේ දැන් කටින කාල සීමාවල් එහෙම ආරම්භලා වස් කාල සීමාව අනන්ත අප්‍රමාණ හවස් වරුවට හැම පන්සලක වගේ පින්කම් මාලාවල් මේ කාල සීමාවේ සකස් වෙලා ඒ දේවල් කරන සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ දේවල් වලට සහභාගී වෙලා ඔබ මේ කාල සීමාව ඔබට පුදුමාකාර විදිහට පින් රැස් කරගන්න පුළුවන්. කුසල් රැස් කරගන්න පුළුවන් කාල සීමාව. මෙන්න මේ වගේ කාල සීමාවල රැස් කරන පින්
කුසල් ශක්තිය. ඔබගේ ජීවිතේ මේ කාලේ යහපත් කාලයක් වුණා. ඔබගේ ජීවිතේ අඳුරු කාලයකට එනකොට ඒ අඳුරු යුගයේදී ඔබේ ජීවිතය ආරක්ෂා කරනවා. මේ කුසල් ඔබගේ ජීවිතේට වාසනාවන්ත වෙනවා. ඔබේ ජීවිතේ ඔබ බලාපොරොත්තු නොවන තරම් ඔබේ ජීවිත සාර්ථක වෙනවා. ව්‍යාපාර කරන අයට ඒ අයගේ ජීවිත ව්‍යාපාර බලා ඉදිද්දි සංවර්ධනය වෙනවා. මේක එකපාර වෙන්නේ නැහැ. හැබැයි කාලානුරූපී ඔබ දේවල් ටිකක් කරගෙන යනකොට එක තැනක් තියෙන එක සීමාවක් තියෙන සීමාව පැන්නට පස්සේ ඔබට හිතා ගන්න බැහැ ඔබ ජීවිත වෙනස්. එක සීමාවක් එනකන් කිසිම ඔබට සබාදහමේ දැනෙන්නෙම නැහැ ඔබට යහපතක් වෙනවා කියලා. පේන මානෙක නැහැ. ඒ කියන්නේ ඔබ කොයි තරම් මහන්සි වෙලා යහපත් දේ කළත් කුසල් ශක්තිය වැඩි දියුණු කරත් ඔබේ ජීවිතේ ඔබ කියන මම මේ කියන හැම දේම කරත් ඔබට ප්‍රතිඵලයක් නැති කාලයක් එනවා. පේන්න තියෙනවා එහෙම ඔබට මතු පිටි මම මේ මොනව කරත් හරියන්නේ නැහැ මට. ඔය කියන හැම දෙයක්ම කරානේ. හැබැයි අතාරින්න එපා. ඔබ දිගටම මේ විදිහට කරගෙන යන්න. මොකද හැබැයි ඒක එන්න ගත්තට පස්සේ නිකන් වාන් දොරටුවක් විවෘත කරා වගේ මහා විශාල ජීවිතයේ ඔබේ ජීවිතේ කන පිටම පෙරලා නතර වෙන්නේ. ඔබේ ජීවිතේ. හිතා ගන්න බැරි විදිහට නැති වෙලා නැත්තටම නැති වෙලා එකපාර ඔබේ ජීවිතේ වෙනස් කරනවා. ඔබේ දරා ගැනීම උපරිම ගිහිල්ලා ඔබේ ජීවිතේ අන්තිම හුස්මට එනකම් හිර කළ සමහරක් තැන්වල ඔබේ ජීවිතේ ඔබට අනන්තවත් මේ ජීවිතේ පාඩම් උගන්ලා ඔබ ළඟ ඉන්න මිනිස්සු ඔබේ සහෝදර සහෝදරයෝ ඈත් වෙන්න පුළුවන් මව් දෙමව්පියෝ ඈත් වෙන්න පුළුවන් ඔබ ආදරය කරපු විවාහ වෙලා හිටපු බිරිඳ ඔබ ස්වාමියා ඔබෙන් ඈත් වෙලා ඔබව දාලා යන ඔබට කවුරුත් නැතුව මහපාර අසරණ වෙන්න පුළුවන් මහපාරට වැටෙන්න පුළුවන් ඔබගේ සියලු ව්‍යාපාර බංකොලොත් වෙන්න පුළුවන් බිඳුවටම වැටෙන්න පුළුවන් මේ මොන දේ වුණත් ඔබගේ ජීවිතේ ඔබ අල්ලගෙන අන්තිම මොහොතේ බෙල්ල මුලටම හිර වෙන තරක් වෙනවා කියන්නකෝ. ඒත් මතක තියාගන්න ඔබේ ජීවිතේ සාර්ථක වෙන එක තමයි. ඔබේ ජීවිතේ එතනින් එහාට තමයි ඔබ නැගිටීම තියෙන්නේ. ඒ නැගිටින ඔබ හරිම ශක්තිමත් වෙලා ඔබ මුල් කාල සීමාව ඔබ කවුද ඔබවත් දන්නේ නැහැ ඔබ කවුද කියලා. ඒ තරම් ඔබට ඔබ අත්හැරිලා හිටපු කාල සීමාව මායා ලෝකික ජීවිතේ මට අරයා ඉන්නෝ මෙයට මෙයා ඉන්නෝ මෙයත් එක්ක ඉන්න පුළුවන් මට මෙයා ඉන්නෝ මේ දේවල් තියෙනවා මට අර දේවල් තියෙනවා පෝසත්කම් තියෙන මට යාන වාහන තියෙන මට තමන්ට තමන්ව ගැන හිතන්නවත් වෙලාවක් නැති තරම් ඔබගේ ජීවිතේ මේ මිනිසුන් මේ සමාජීය දේවල් එක්ක ඔබ හිර වෙනවා. හිර වෙලා ඒවයි අතරමං වෙනවා. සමහරක් වෙලාවට උදේද රෑද කියලා තමයි අමතක වෙන තරමට ඔබේ ජීවිතේ අතරමං වෙනවා. ඔහොම ගිහිල්ලා එක තැනකදී ඔබට මම අර කිව්වා වගේ ඔබේ ජීවිතේ කඩාගෙන වැටෙනවා. වැටලා ඔබ නන්නත්තරම් වෙනවා. ඔබ බෙල්ල මුලටම හිර වෙන තැනක් එනවා. ඔබ ළඟ ඒ වෙද්දි ඇඳිවතවත් සමහරක් වෙලාවට ඇඟේ නැති වෙන්න පුළුවන්. අන්න එතෙන්දී ඔබට අවබෝධ වෙනවා ඇත්තම යථාර්ථ මේ ස්වභාව ධර්මයේ තියෙන ඇත්තම යථාර්ථ මේ ලෝකේ කියන්නේ මොකක්ද කියන එක ඔබට අවබෝධ වෙන්න ගන්නවා. අන්න එතකොට ඔබ අවබෝධයේ මත ජීවිතේ ඉදිරි කාල සීමාව ඔබ මැරෙන යන මොහොත පාව ඔබට වෙනස් වෙලා ඔබට ඔබ හමු වෙන තැනක් එනවා ජීවිතේ. අන්න එතෙන්දී ඔබ වෙනස් වෙනවා පුතේ. ඒ ගොඩ නැගෙන කෙනා කවදාවත් මේ ලෝකේ කඩා එක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා ඔබේ ජීවිතේ බිඳුවට වැටුණා. අද දවසේ ආව තනි කරලා කවුරු ඔබෙන් ඈත් වෙලා ගියා. ඔබට තිබ්ජ සියලු සබ්බ සකල බලාවම නැති ඔබට නැගිටින්න පුළුවන් දවස් හෙටක් අනිවාර්යයෙන් ඔබට මතක තියාගන්න. ඔබේ හිතේ ශක්තියෙන් ඔබේ ගතේ වීරියෙන් නැගිටින්න. හැබැයි ඔබට ඉෂ්ඨකාමයේ දෙවි දේවතාවරු සම්මා දෘෂ්ටික දෙවි දේවතාවරු ආරක්ෂක දෙවි දේවතාවරු අනිවාර්යෙන් ඔබට පීඩ වෙනවා. මතක තියාගන්න. හැබැයි ඔබ දන්නවා ඔබට ඒ වෙලාවටවත් කවුරුත් නැහැ කියලා දන්නවා. ඔබ චෝදනා කරන ඔය කියන උන් ඉන්නවා නම් එහෙමම කියන්න පුළුවන්. අපි වුණත් කියලා තියෙනවා ඔය කියන උන් ඉන්නවා එහෙම වෙන්නේ නැහනේ. පුද්ගලිකව මම කියලා තියෙනවා. මම කියලා තියෙනවා මට මගේ ප්‍රශ්න එන වෙලාවල් වලදී මම මගේ කටින් කියලා තියෙන කොයිතරම් කියලා තියෙනවා. මම ඇත්තටම කියපු කෙනෙක්. හැබැයි මගේ ජීවිතේ හාත්පසින්ම වෙනස් වෙන තැන් මගේ ජීවිතේ ඇවිත් ඒ නිසා මම මේ දේවල් දන්නවා. මෙහෙම දේවල් ඇත්තටම තියෙනවා. දරා ගැනීම කියන්නේ මොකක්ද කියන එක සහ ඇත්තටම මේ පිහිට ලැබෙන ආකාරය. මේවා අපේ ජීවිතේ පුද්ගලික ජීවිතේ අත්දැකීම් දහස් ගණනක් එක්ක එදිනෙදා අපි මේ දේවල් අධ්‍යයනය කරනකොට මේ ඉගෙන ගන්න දේවල් ඕගොල්ලෝගේ අත්දැකීම් එක්ක අපි මේ දේවල් කතා ඒ නිසා මතක තියාගන්න. කවදාවත් හිතින් වැටෙන්න එපා. ඔබට අමාරු කාලේ ඒ කාලෙ හිම තමයි. ඒ කාලවලදී ඔබ හරියාකාරව දැන් මම මගෙන් ඇහුවොත් පුද්ගලිකව වත් පිළිවෙත් මොනවද කියලා මම අනිවාර්යෙන් ඔබට කියලා දෙනවා. මට කොයි තරම් වැඩ තිබ්බත් මට ඉඩක් ලැබුණ ගමන් මම ඒවට අනිවාර්යෙන් පිළිතුරු දෙනවා. ඕගොල්ලෝ මේව කරන්න කියලා. ඒ දේවල් කරත් අනිවාර්යෙන් ගොඩ යනවා. ඒක ස්ථිරයි. ඔය බලන්න එහෙම ගියපු අය ඔය දැන් මේ සතියේ මේෂ ලග්න බලාපල බලන්න තියෙන කමෙන්ට් එකක් තියෙනවා. ටිකක් ලොකු කමෙන්ට් එකක් බලන්න දරුවෙක් දාලා තියෙන. බලන්න මේ ළමයා දාලා තියෙන කමෙන්ට් එක මොකද්ද? මේ වීඩියෝ බලන්න. එතකොට ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන්.
ඒ වගේ දහස් ගාණක් ඒව දේවල් දෙන්න පුළුවන් උදාහරණ. දැන් මේක අහම්බෙන් දැකලා ඒ ළමයා කමෙන්ට් එකක් දාලා ගිහලා මම රිප්ලයි එකක් තාවම දැම්මෙත් නැහැ. මම හිතන්නේ ඊයේ විතර දාලා තියෙන්නේ. අදද ඊයේ හරි අද හරි ඊයේ හරි ළමයා දාලා තියෙනවා. පොඩි කාල සීමාවක් ඇතුලේ ඔබ දක්වන ප්‍රතිචාර හරියාකාර ඔබේ ප්‍රශ්න කිව්වොත් අපිට ඉබිලෙම ඔබට කියන්න පුළුවන් මේ දේ කරන්න මේ දේ කරන්න මේ කාලවකවානු මේ ආකාරයට යන්න කියලා ඒ කියන ආකාරයට ඔබ අපි කියන වත් පිළිවෙත් මම මේක කියන්නේ මම ඔය සතිපලාපල වලට වත් පිළිවෙත් කියන. ඔයාලට ඔය සතිපලාපල ඇතුළේ කියන වත් පිළිවෙත් ටික මැති ඔයාලගේ ජීවිතය වෙනස් කරගන්න. ඌමනාවක් තියනවා. උනන්දුවක් තියනවා. අනිවාර්යෙන් පුළුවන්. දැන් මම ඉදිරි මේ ලබන මාසේ බැරි වෙයි. නමුත් ඊළඟ මාසේ වගේ වෙද්දි මම ඔයාලට හරියට මාසේ සම්පූර්ණ මාසෙට අංග සම්පූර්ණ මාසෙටම අංග සම්පූර්ණ පලාපලයක් දෙනවා. ඒක ඇතුලේ ඔයාලට විශේෂ වත් පිළිවෙත් එකතු කරලා දෙනවා. බලමු මේකෙන් කීයෙන් කී දෙනෙක් මේ දේ කරලා ඔයාලගේ ජීවිතය රැස් කරගන්නවද කියලා. මම මේ YouTube එකට ආවේ අනිවාර්යයෙන්ම ඔයාලගේ ජීවිතේ යම්කිසි ධනාත්මක වෙනසක් බලන්න. මම ඒක කරනවා. මම මේකෙන් යන්න කලින් ඒක කරලා තමයි යන්නේ. මම මේ මහා කාල සීමාව රැඳිලා ඉන්න එකක් නෑ. හැබැයි ඒ කාල සීමාව ඇතුලේ මගේ දැනුමෙන් මම ඔයගොල්ලෝගේ ජීවිතය රැස් කරයි. ඒ නිසා තමයි මම මේ කියන්නේ. මම මේ වීඩියෝ එක හැදුවෙත් ඒක මොකද මට එක්කෙනාට කමෙන්ට් කර ඉන්නවට වඩා මම මේක මේ දැන් වොයිස් කරා මම මේක එimmo අප්ලෝඩ් කරනවා. මේක දකින්න ඔයගොල්ලන්ට හැමෝටම මම කියන්නේ අනිවාර්යෙන් මේක බලන්න. ප්‍රශ්නේ කෙටියෙන්ම කිව්වොත් ඔයාලට මගෙන් මොනවා හරි උපදෙසක් ඕන නම් Facebook පිටුවට දෙන්න ලියන්න. සාමාන්‍ය දෙයක් නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. පුද්ගලික දෙයක් නම් Facebook පිටුවට එවන්න. ඊළඟ කාරණාව තමයි ඕගොල්ලෝ මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. ඕගොල්ලොන්ට වත් පිළිවෙත් පොදුවේ අවශ්‍යයි. මම ඔයාලට බෝධි පූජා වත් පිළිවෙත් කරන විදිය මම වෙනම ඕන වීඩියෝ දාලා තියෙනවා. කවදා හරි දවසක ඔයාලට මේ වගේ බෝධීන් වහන්සේ නමක් ගාවට ගිහලා දැන් මම සෙනසුරුගේ අපලට බෝධි පූජා කියන්නේ බෝධි පූජාත් කරලා ඕගොල්ලෝගේ සෙනසුරුගේ අපලේ දුරු කරගන්න කරන්න ඕන වත් පිළිවෙත් මම වෙනම වීඩියෝ එකක් කරලා දෙන්නම්. රාහුට කරන්න ඕන වීඩියෝ එකක් මම වෙනම කරලා. ඒ වගේම දෙවියන්ට මළගිය ඥාතින්ට පින් අනුමෝදන් කරන්න ඕන නම් අවශ්‍යයි නම් ඔයාලට මම වෙනම වීඩියෝ හදලා දෙන්නම්. ඔයාලා කමෙන්ට් කරන්න ඔයාලට ඕන නම් ඔයාලගේ අවශ්‍යතාවයට මම ඒ දේ කළා දෙන්න. එතකොට කාට වුණත් ඒක බලලා ඒ දේ බලලා කරලා ඔයගොල්ලෝගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් නේ. ඒ වගේම ඔයගොල්ලෝ පඬුරක් බාරයක් ඔප්පු කරන්නේ කොහොමද? බාරයක් වෙන්නේ කොහොමද කියන අවබෝධය තියෙනවද? දැන් උතුම් මිනුවන්ගොඩ උතුම් ගලේ දේවාලට උතුම් ගම්බාර දෙවියන් වැඩ ඉන්න තැනට කොයිතරම්නම් සෙනගක් දවසකට යනවා. හැබැයි ඔය යන්න පිරිස අතරේ කවුද හරියට බාරහාරයක් වෙන්නේ? හැමෝම යනවා ගිහිල්ලා එකම දෙයක් අර කාගෙන් හරි අහගෙන ඒ විදිහට කරනවා. හැබැයි හරියාකාර නිසියාකාරයකට උතුම් ගම්බාර දෙවියන් වහන්සේට හරියාකාර අවබෝධයකින් බාරහාරයක් වෙන්න කෙනෙක් බොහොම සමහර වෙන දවස් 7ක් යන්න ඕන දවස් 17 එක අයගෙන එක දවසක් ගියත් ඇති ඒක උදේද රෑද සමහර වෙන රෑට යන්න ඕන සමහර වෙන උදේට නෑ හිම නෑ උන්වහන්සේ ගාවට උන්වහන්සේගේ සේනාව ඔවුන්ගේ කියන්නේ උතුම් ගම්බාර දෙවියන් වහන්සේගේ බල සේනාව උන්වහන්සේගේ සේනා සම්පත්තිය අති විශාලයි උන්වහන්සේලාගේ ඇල්ම බැල්ම නිරන්තරයෙන් මේ භූමියේ තියෙන ඔබගේ කාරණා කටයුතු ඔබ ගිහින් එතන සිහිපත් කරනකොට ඔබේ හිත එයාය දකිනවා ඔබේ හිත ඔබේ ගත ඊළඟ කාරණාව තමයි සමහරක් අය පේ වෙලා තමයි යන්න ඕන. ඒ තැන් වලට යද්දි හොඳට පේ වෙලා ඊවල් පිරිසුදු කරලා හොඳ අවබෝධයෙන් යන්න. සිහියේ සිහිනුවණින් යන්නත් ඕන. හැබැයි මතක තියාගන්න ඒ ගිහිල්ලා ඇවිල්ලා කරන්න තියෙන අනිත් දේවල් ටික ඔක්කොම කරනවා නම් ඒ ප්‍රතිඵලය සාර්ථක වෙන්නේ. ඔබගේ යහපත් සිතුවිලි වෙන්න ඕන. පිරිසිදු චේතන. මතක තියාගන්න ඔබ ගිහින් ඉල්ලන්නේ යකෙක්ගෙන් නෙවෙයි. ඉල්ලන්නේ දෙවිවරුන්ගෙන්. ඒතකොට දෙවිවරුන්ගෙන් දෙයක් ඔයාට ආශිර්වාදයක් ආරක්ෂාවක් ඔබේ බලාපොරොත්තුවක් ඉෂ්ට සිද්ධ කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබගේ හිතත් මෛත්‍රී සහගත හිතක් වෙන්න. දෙවිවරුන්සේ දෙවිවරුන්ගේ මට්ටමට හිත හදාගන්න කියනවා නෙමෙයි ඒක කරන්න ඕගොල්ලන්ට බෑනේ. අඩුම තරමේ අවම තරමේ ඔයාලගේ හිතේ මෛත්‍රී සහගත හිතක් තියෙන්න ඕන. මුදිතා ගුණ තියෙන්න ඕන. මුදු වචන කතා කර සරල මිනිස් බවට පත් වෙන්න ඕන. බොරුවෙන් වංචාවෙන් රජ වෙලා මේ දේවල් කරන්න බෑ. හැබැයි ඕවා කරන දේ හරියාකාර කරනවා නම් ප්‍රතිඵලය ලැබෙනවා. මිනිවාංගොඩ ගලේ දේවාලේ ඒ වගේ ඔය මෝදර කාලිමෑනියන් වැඩ ඉන්න තැන දුර්ගමෑනියෝ වැඩ ඉන්න තැන ඒ වගේ ඕනතරම් රට පුරා මේ වගේ ස්ථාන තියෙනවා. දැන් දේවනුවර විෂ්ණු දේවාලේ කතරගම දේවාලේ මේ ඕනම තැනක මේ දේ තියෙනවා. ඊට පස්සේ මහා සබරගම මහා සමන් දේවාලේ මේ වගේ තැන්වල උන්වහන්සේලාගේ ඇල්ම බැල්ම ඒකාන්තයෙන් ලැබෙනවා. ඒකේ දෙකක් නෑ.
සිය ලක්ෂ කෝටි වාරක විශ්වාස. හැබැයි ඔබ කළ යුතු දේ හරියාකාර කරනවා දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ වගේම දෙවියන්ට බාරහාර වෙද්දී හරි අවබෝධයකින් ඒ බාරහාර ඔප්පු සිද්ධ කරන විදිය මේ දේවල් හරි අවබෝධයකින් යතුව කටයුතු කරනවා නම් ඔයාලගේ ජීවිතේ ඉතාමත්ම සෞභාග්‍යමත් ජීවිතයක් වෙනවා. සමහරක් අය බාරහාර වෙලා තියෙනවා වැඩේ හරි ගියාට පස්සේ දෙවියොත් මතක නැහැ. එහෙම නෙමෙයි. ඔයාලා කරන දේ හරියාකාර නිවැරදි ආකාරයට කරන්න. එතකොට ඔයාලට ලස්සන ප්‍රතිඵලයක් ඔයාලා ජීවිතය හසුරවන්න. ගොඩක් අය දැන් ජීවිත සාර්ථක වෙච්ච මේවා හරිම සමබර ආකාරයට කරනවා. ඒ වගේම මතක තියාගන්න ඒ වගේ ස්ථාන වලට ගිහිල්ලා ඔබ මොනවා හෝ මේ දැන් පුළුවන්කමක් තියෙනවනම් මම මේ අමතර දෙයක් කියන්නේ. මම මේ ගොඩක් ලොකු කාලයක් ගන්න දැන් ඔය ගලේ දේවාලයන් ආස කට්ටිය ඉන්නවනම් ඔය දෙවිවරුන්ගේ පිහිට පිළිසරණක් ගන්න විශේෂ ස්ථානයක දැමිනවා ගොඩ ගලේ දේවාල කතරගම ඒ වගේම දෙව්නුවර ඒ වගේ මහා සමන් දේවාල ඒ වගේ මෝදර කෝවිල ඒ වගේ ඔය ධන දෙවියන් වැඩි ඉන්න කොළඹ තියෙන කෝවිලකට ඒ වගේ මුන්නේශ්වර ඕනේශ්වර ඔය වගේ විවිධ අපි හිතමුකෝ ඔය දෙවි දේවතාවරු වැඩින ප්‍රධාන තැන් ස්ථානයකට යනවා කියලා. මේ ස්ථානයකට යන්න කලින් පුළුවන්කමක් තියෙනවා නම් ඔබ හොඳ පුණ්‍ය ශක්තියක් මතු කරගෙන යන්න. ඔබ ඊට කලින් එක්ක ලේ දන් දීමේ පින්කමකට සහභාගී වෙන්න. සතියකට හරි කලින් කමන්නේ. ඊළඟ හොඳට ලේ දන් දීමේ පිනක් ඒ වගේ දෙයක් කරන්න. ඊට පස්සේ ඔය මෙහෙණින් වහන්සේලාට උපස්ථාන කටයුතු වලට අවශ්‍ය කරන දේවල් ඔය විශේෂයෙන් දෙයක් කියන්නම් ඔය ගර්භණී මව්වරු වෙන්න බලාපොරොත්තු කියන්නේ දරුවන් බලාපොරොත්තු වෙන දරුවේ බලාපොරොත්තු වෙන බාරයක් වෙන්න යනවා. මෙන්න මේ වගේ දේවල් වලට යම් කිසි පත්තිනි දේවාලයට නවගම් පත්තිනි මෑණියන් ළඟට. එහෙම නැත්නම් ඔය කිව්වාගේ මුනිමංගොඩ ගලේ දේවල් මේ වගේ තැන් වලට බාරහාර වෙන්න අනන්තවත් අප්‍රමා යනවනේ ඔයගොල්ලෝ. එතකොට මේ වගේ දෙයකට යද්දී අර ගේවල් වල පේ වෙලා වතාවත් කරලා යනවා වගේම ඔයාලා චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා ඉදිරියට ගිහිල්ලා බලවත් පින්කමක් රැස් කරන්න මේ පිනක් සංවිධානය එක්ක දානයක් දෙන්න. එක්ක සාංගික දානයක්. දීලිවර වෙලා ඒ පින් ශක්තිය ඒ යන්න ඔබ යන ස්ථානයේ දෙවියන්ට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන්න යන්න. ඒතකොට ගිහිල්ලා කියන්න පුළුවන් තුන් දෙවියන් වහන්සේ මම මේ පහුගිය සාල සීමාවේ මේ තැනට එන්නේ මෙන්න මේ වගේ හිතේ අරමුණක් තියාගත්තා. ඔබ වහන්සේට මෙන්න මේ පින් අනුමෝදන් කරන්න ඕන නිසා මං ගෙදර සාංගික කරලා හේවිසි ගහලා දානයක් පරිත්‍යාග කරා. මං මේ මොහොතේ ඔබ වහන්සේට ඒ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරා. ඒ වගේම මම අද මේ ස්ථානයට ආවෙත් ඔබ වහන්සේට මේ පින් කුසල් අනුමෝදන් කරලා ඔබ වහන්සේගේ ජීවිත ගමන භව ගමන සුවපත් කරගන්න මම ප්‍රාර්ථනා කරනවා. ඒ පින් ඔබ වහන්සේ සතුටු සිතින් අනුමෝදන් කරගෙන මගේ හිතේ තියෙනවා මෙන්න මේ වගේ බලාපොරොත්තුවක් ඉෂ්ට සිද්ධ කරගන්න ඔබ වහන්සේ මට ආශිර්වාද කරන්න. ඒකාන්තයෙන් ඉබෙලිම මේ මොහොතේ ඔබේ ආශිර්වාදය ඔබට ලැබිලා ඔබේ හිතේ තියෙන පැතුම් ප්‍රාර්ථනාව සමුද්දිමත් වෙනවා යහපත් චේතනාවක් නම් යහපත් පැතුම් ප්‍රාර්ථනාවක් නම් ඒ මොහොතේම ඉෂ්ට සිද්ධ වෙනවාමයි. ඉතින් මම පොඩි සරල දෙයක් මේවා හරිය ආකාර ගන්න හරි ලස්සන පිළිවෙත් තියෙනවා අපි ගාව. අපෙන් අහනවා අපි මේ ඕන කෙනෙක්ට කියලා දෙනවා මේ දේවල් කරන්න ඕන කොහොමද කියලා පිළිවෙලට මම කෙටියෙන් දෙයක් කිව්වේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔබට කරන්න පුළුවන් නම් ඔබේ ජීවිතේ කොයිතරම්නම් වෙනස් කරගන්න පුළුවන්ද? යන්නේ දේවල් තේරුම් අරගෙන අවබෝධ කරගෙන වැඩ කරනවා නම් ඒ විතරක් නෙවෙයි දැන් මම දානයක් කිව්වේ සංඝ දානයක් කිව්වේ මේ වගේ දෙයක් ආර්ථිකෙත් එක්ක කරගන්න බැරි නම් ඔయిత වැඩි දේවල් තියෙනවා. බෝධීන් වහන්සේ ළඟට මල් ඔය සුදු නෙළුම් මල් දැන් උන ගම්බාර දේවතාවුන් වහන්සේට වන්දනාමාන කරන්න යන්න හිතන් ඉන්නවනම් යන්න දවස් 7කට කලින් සුදු නෙළුම් මල් පූජාවක් කරනවා. දවස් 7ක බෝධි පූජාවක් එක්ක බෝධි පූජාවක් කරනවා. ඒ බෝධි පූජාවට තමන්ට හැකියාව සුදු නෙළුම් මල් පූජා කරලා බෝධි පූජා 7ක් කරනවා. ඒ 7ක් කරලා දවස් 7ම එකම අරමුණක් තියෙන්නේ. මොකක්ද අරමුණ? තමන්ගේ දින දේ දෝෂයින් කරගන්න කෙනෙක් නෙමෙයි. මේ බෝධි පූජාව තියන්නේ උතුම් මේ ගම්බාර දෙවියන් වහන්සේට පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරන්න. ඔබ රැස් කරන කුසල් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන දවස් 7ක් බෝධි පූජාවක් තියෙනවා. කරලා ඒ රැස් කරගන්න පුණ්‍ය ශක්තිය අරගෙන ඔයාලා යනවා විනුවංගොල්ල ගලේ දේවල්ට. හිතට කොහොමද තමන්ට දෙන ශක්තිය නේ දැනෙන විදිය දවස් 7ක් උන්වහන්සේ වෙනුවෙන් පේ වෙලාවත් පිළිවෙත් කරලා හවස් කාලේ හෝ උදෑසන කාලේ ඔබ තෝරගත්ත වෙලාවක එක දිගට දවස් 7ක් බෝධි පූජාවක් තියලා සමහරක් කට්ටිය 14 21 තියලා යන කට්ටිය ඉන්නවා. ඔය අපි උපදෙස් අරගෙන දේවල් කරලා සාර්ථක කරලා තියෙනවා. අතිශය සාර්ථක අවම දවස් 7 කරලා ඒ ගිහිල් ඉවර වෙලා ඔබට එතෙන්දි කටක් කැරලා උන්වහන්සේ දිහා බලලා මේ පූජා භූමිය ඇතුළේදී මේ පින් ටික උන්වහන්සේලා වෙනුවෙන් අනුමෝදන් කරන
කොයි තරම්නම් ලොකු හයියක් හිතට දැනෙනවද ඒ වෙලාවේ? කොයි තරම් ලොකු ආත්ම විශ්වාසයක් තවලට දැනෙනවද? කොයි තරම්නම් ලොකු පුණ්‍ය ශක්තියක් ඔයා අරගෙනද යන්නේනේ? අපේ ගෙදරකට යනකොට අලුත් අවුරුද්දකට ගෙදරකට බිස්කට් එකක් අරගෙන යනවා. එහෙම නැත්නම් සීනි කිලෝ එකක් අරන් ගියත් ඒ මිනිස්සුන්ට දැනෙන හැඟීමට මේ වගේ නෙවෙයි මේක. හිතන්න කොයිතරම් බලවත් දෙයක්ද කියලා මේ සසර ගමනේ භව ගමන සුවපත් කරන ඖෂධයන්නේ පින කියන දේ. ඒතර මේ වගේ පුණ්‍ය ශක්තියක් අරන් ගිහිල්ලා මේ උතුම් දේවත්වයේ ඉන්න කෙනෙක්ට මේ පින් අනුමෝදන් කරනකොට උන්වහන්සේලා කොයි තරම්නම් සතුටු වෙනවද? ඔබට ආශිර්වාද කරනවද? එතන ගිහිල්ලා ඔබේ 1000ක් දේවල් කිය පොල් ගිඩි ගන්න ඕනේ නැහැ. ඔබ හිතුවත් ඇති ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන මේ භූමිය වලට ගිහිල්ලා. ඇයි ඒ පරිවාර සම්පත්තිය එතන ඉන්න? දැන් ඔබ හිතනද ගම්බාර දේවතාවුන් වහන්සේගේ පරිවාර සේනාව කොයිතරම් උතර ඉන්නේ නැද්ද? ඇහැට නොපෙනෙන තරම්. කොයිතරම්නම් විවිධාකාර බල සේනාවක් උත නැද්ද? මිනිසුන්ට ওই තරම් ආශිර්වාද ලැබෙන්නේ. එතකොට මේ ඔබ අනුමෝදන් කරන පින් උන්වහන්සේ විතරයි අනුමෝදන් වෙන්නේ. මේ පරිවාර සේනාව සම්පත්තිය ඉන්න අනිත් ඊට පහළ මට්ටමේ ඉන්න දෙවි දේවතාවරු රුක්ෂ දේවතාවරු වෙන්න පුළුවන් ආරක්ෂක දේව මණ්ඩලයක් එයා යට තියෙන අය වෙන්න පුළුවන් කොයිතරම් අනුමෝදන් වෙනවද මේ පුණ්‍ය ශක්තියනේ. ඒතකොට මේ දේවල් හරහා ඔබේ ජීවිතේ කොයිතරම් ඒකනේ කඩාගෙන වැටිච්ච ව්‍යාපාර බලාගෙන ආයි නැගිටින්නේ. හිතන්න දැන් ඔය කොළඹ ලක්ෂ්මී මෑණියන්ගේ කෝවිල් වලට ගිහිල්ලා අපි දන්න අය කොයිතරම්නම් ඉන්නවද මේ අපි මේ කියන දේවල් කරන අය. එයාලගේ ව්‍යාපාර කවදාත් කඩා වැටෙන්නේ නැහැ. එයාලා හැම පාරකම අවුරුද්දකට සැරයක් මාස 6 සැර මේ දේවල් කරනවා. කොයිතරම්නම් ශක්තියක්ද එයාලට ලැබෙන්නේ. ස්වභාව ධර්මයේ. ඉතින් මෙන්න මේවයි පින්කම් කියන්නේ. පළතුරු ටිකක් උස්සගෙන ගිහිල්ලා එතන තියලා වන්දනා කරනවට වඩා විලද මීපැන ගිහින් එතන ගොඩ ගහලා කෝඹි පිරීලා වගේ. එහෙම වෙනවට වඩා ඔබට පුළුවන් නම් අවබෝධයක් ඇතුව දෙවියන් වඳින්න ගිහිල්ලා වන්දනා කරන්න ගිහිල්ලා ඔබ අර සෙනග අතර තෙරපි රැයට ගියා. අර තියෙන සද්ධාව නිසා ඔබගේ ගමන විඩාවක් නැතුව ඒ දේවල් පහසුවෙන් සකස් වෙලා පුදුමාකාර සහනයක් ඔබට එනවා. දැන් අපි කොයිතරම් ගියත් අපි යාවුණත් රැට එමෙද්දි අධික විදියට අර පෝලිං වල තෙර අපිට කිසි අමාරුවක් නැතුව පහසුවෙන් වන්දනාමාන කරගෙන අපි එනවනේ මේ දෙවියන්ගේ ආශිර්වාදේ. ඒ යන ගමනේ සාර්ථකත්වයේ රඳා පවතින්නේ තමන්ගේ සිතුවිල්ල මත. තමන් කරන කියන දේ මත. ඒ නිසා මේ දේවල් අවබෝධය. මෙන්න මෙහෙම තමයි අනිත් දේවල්. ජ්‍යොතිෂය හරහා ඔබට අපිට දෙන්න පුළුවන් ආලෝකය අපි උපරිමයෙන් දෙනවා. ඔබගේ ජීවිතය සුවපත් කරගන්න එක ඔබ සතු දෙයක්. ඒ නිසා මම මේ වීඩියෝ YouTube එකට එකතු කරලා තියෙනවා. කවදා කොයි කාලේ වකවානුකුණත් මේක කවුරු ඇහුවොත් අවසන් වෙනකම් ඒක ඔබේ පින. මේක අහලා මේ දේවල් ඔබේ ජීවිතේට එකතු කරගත්තොත් ඒක ඔබේ පින. ඉතින් ඒ නිසා මේ දේවල් සිහිපත් කරන්නේ ඔයගොල්ලෝගේ ජීවිත සුවපත් කරගන්නම තමයි. ඉතින් මේ දේවල් අහලා කරන්න. ඒ වගේම දෙවියන්ට පින් දෙනවා වගේම මාළගේ ඥාතිකාරකයන්ට හරියාකාරව අවබෝධ කරලා පින් අනුමෝදන් කරන්න ඔබ ගැන ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අයට පින් දෙද්දි මතක ඇතුව මම වෙනම වීඩියෝ එකක් ඒ සම්බන්ධව ඔබට කරලා දෙන්නම් ඉදිරියට. ඒක බලන්න මේක දීර්ඝ වෙන හින්දා මම ඒක කරන්න. ඉදිරියට මම ඔයාලට දැනගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් වීඩියෝ එකකින් ඔයාලා බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා පහලින් කමෙන්ට් කරගෙන යන්න. මම ඒ සම්බන්ධව වීඩියෝ හදලා දෙන්නම් ඔයගොල්ලෝට. එතකොට ඔයාලට කොයි කාලේ කුමන කාලයක කොතන වඳින්න ගියා කුමන පින්කම කරන්න ගියත් ඔබට මේ වීඩියෝ හරහා දැනුම අරගෙන ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් පරිස්සමෙන් සතුටෙන් ඉන්න. ඔයාලට තියෙන නවග්‍රහ දෝෂාන්ධකාරයන් දෙවි දෝෂාන්ධකාරයන් අඳුරු බලවේගවල යක්ෂ ප්‍රේත පිශාච කුම්භාණ්ඩ බහිරව දෝෂ ඇතුළු සියලු දෝෂාන්ධකාරයන් දුරින් දුර වේවා. උතුම් ඕගොල්ලෝගේ පතන බෝධියගේ ප්‍රාර්ථනා බෝධියකින් ඕගොල්ලෝගේ ජීවිත ගමන සුවපත් කරගන්න සමුද්දිමත් කරගන්න ආලෝකමත් ජීවන රටාවක් ඔබේ ජීවිතයට සකස් වේවා. ඉදිරි ගමන වාසනාවන්ත වේවා. ඉදිරි සතිය ඔබේ ජීවිතේ වාසනාවන්ත වේවා. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ආරක්ෂාව ඔබට ලැබේවා කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. හිතේ තියෙන දහසක් බලාපොරොත්තු සුවපත් වෙලා ඔබේ තියෙන අසනීප අපල උපද්‍රව කරදර දුක්ඛ දෝමනස්ය ඔබේ ජීවිතෙන් දුර වෙලා ගිහිල්ලා මානසික සැනසීම සදා කාලිකවම ඔබ මේ සසර ගමනින් එතර වෙනකම් සැනසෙල්ල ජීවත් වෙන්න ඔබට ආශිර්වාද ආරක්ෂා ලැබේවා කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉදිරි දවසක වීඩියෝ එකකින් හම්බ වෙන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක මතක ඇතුව බලන්න. තවත් අයට බලන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝගේ අදහස් චෝදනා යෝජනා සිහල් නම්බ දක්වන්න අවශ්‍ය නම් මේවට බනින්න ඔයාලට ඕන එකක් කරන්න. ඕගොල්ලන්ට කමෙන්ට් බොක්ස් එක විවෘතයි. පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න හැම වෙලේම ධනාත්මකව හිතලා ජීවත් වෙන්න උත්සාහ කරන්න. එදාට ඔබේ ජීවිතය හරිම වාසනාවන්ත වෙයි. තෙරුවන් සරණයි.